බොහෝ විට අපි පුරුදු වෙලා ඉන්නේ මූණට විතරයි සත්කාර කරන්න. වැඩියෙන් සත්කාර කරන්නේ අපේ රටේ මූණට විතරයි. පැය දෙකක් තුනක් වගේ යනකම් දැඩි හිරු එළියට නිරාවරණය නොවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. සම නිරෝගීව පවත්වාගෙන යද්දී ප්‍රධානම කාරණයක් තමයි සමේ තියෙන පිරිසුදුකම. ශරීරයේ තියෙන අපේ සම නිරෝගී කරගන්නේ කියන කාරණාව පිළිබඳවත් අපි මතක් කරන්න. අනිවාර්යයෙන්ම කෙනෙක්ගේ සුන්දරත්වය වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන්න නම් මූණ වගේම අපේ ශරීරයත් ඒකාකාරී පැහැයකින් පවත්වාගෙන යෑමේ හැකියාවත් ප්‍රායෝගිකව හරි අමාරුයි මේක කරන්න. නමුත් අපිට උත්සාහ කරොත් බැරි වෙන්නේ නැහැ. බොහෝ විට අපි පුරුදු වෙලා ඉන්නේ මූණට විතරයි සත්කාර කරන්න. වැඩියෙන් සත්කාර කරන්නේ අපේ රටේ මූණට විතරයි. නමුත් අපි රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී දෑත් දෙපා නිය මේ සියල්ලටම ඉතාමත්ම උසස් තාක්ෂණයෙන් යුතු සත්කාර මේ වන විට අපේ රටේ රූපලාවන්‍ය ශාස්ත්‍රයේ තියෙනවා. ඒ නිසා මම හිතනවා සුන්දරත්වය ගැන කතා කරද්දී දෑත් දෙපා නිවැරදිව අපේ ශරීරයේ ඒකාකාරී පැහැයකින් පවත්වාගෙන යන්න අපිට බොඩි ලෝෂන් ආලේප කරන්න පුළුවන්. බොඩි ලෝෂන් වර්ගවලදී ડોක්ටර් කිව්වා වගේ රාත්‍රී කාලේ ආලේප කරන්න ඕනි දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය තියෙනවා. දැන් අපි ගත්තොත් කස්තුරි කහ වගේ දෙයක් අපි ආලේප කරලා ඉර එළියට නිරාවරණය වීම ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒකට එහෙම බලද්දී අපේ ලෝෂන් වර්ග දෙකක් තියෙනවා. එකක් කස්තුරි කහ අඩංගු ෆෑනස් ලෝෂන් එක. ඒත් එක්කම ප්‍රොමිගනට් ලෝෂන් එක දෙලුම් සාරය සහ ඇප් බියුටි අන්තර්ගත කරලා නිෂ්පාදනය කරලා තියෙන ලෝෂන් එක. ඒත් ඔබ අපේ කස්තුරි කහ අඩංගු ආයුර්වේදික් ලෝෂන් එක පාවිච්චි කරනවා නම් ඔබට රාත්‍රී කාලයේදී පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් පාවිච්චි කරලා පැය දෙකක් තුනක් වගේ යනකම් දැඩි හිරු එළියට නිරාවරණය නොවීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ප්‍රොමිගනට් ලෝෂන් එක ඕනෑම වෙලාවක ඔබට ආලේප කිරීමේ හැකියාව තියෙනවා. හැමේ කොහොමද නිරෝගීභාවය අපි පවත්වාගෙන යන්නේ? ඒ වගේම හැමට හිතකර විදිහට දේශීය දේවල් යොදා ගැනීමෙන් අපි කොහොමද හැමේ තියෙන ඒ නිරෝගීභාවයේ සුන්දරත්වය ආරක්ෂා කරගන්නේ කියලා අපි සඳහන් කරනවා. දන්නවා අපේ සම තමයි ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය. ඉතින් සම නිරෝගීව පවත්වා ගත්තොත් මුළු ශරීරයේම නිරෝගීකම අපිට එළියට දකින්නට ලැබෙයි. ඉතින් මේ සම ගැන මම පොඩි සරල පැහැදිලි කිරීමක් කරන්නම්. සම අපිචර්මයේ අදෝ චර්මයේ කියලා කොටස් තුනක් ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ අපිචර්මයේ කොටසෙන් තමයි අපේ බාහිරට පේන වර්ණය, ඒ වගේම අභ්‍යන්තර ඉන්ද්‍රිය වලට තියෙන ආරක්ෂාව, ඒ වගේම අපේ විෂ බීජ වලට තියෙන අපාරගම්‍ය බව. ඒ නිරෝගීකම් පවත්වා ගන්න වැදගත්ම සාධකයක් වෙනවා විෂ බීජ වලට දක්වන ප්‍රතිරෝධය. ඉතින් ඒ හින්දා සම නිරෝගීව පවත්වාගෙන යාම ඉතාම වැදගත්. ඉතින් මේ කාරණේ ගත්තාම අපි සම නිරෝගීව පවත්වාගෙන යද්දී ප්‍රධානම කාරණයක් තමයි සමේ තියෙන පිරිසුදුකම. අපි දන්නවා අපේ දෛනිකව සමේ අපිචර්මයේ සෛල විශාල ප්‍රමාණයක් ඉවත් වෙනවා. ඉතින් ඒව පිරිසුදු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. නැත්තම් ඒ මත ද්විතීයිකව බැක්ටීරියා, දිලීර වැනි ආසාදන ඇවිල්ලා අපිට විවිධ චර්ම රෝගයන් හැදෙන්න පුළුවන්. ඒක සමේ පිරිසුදු පවත්වා ගැනීමට ඉතාම වැදගත්. ඒ වගේම අපි ගන්න ආහාර අපි ශරීරයට හිතකර. අපි දන්නවා කහ, කෝමාරිකා, කොහොඹ, වෙනිවැ. ඒ වගේ දේවල් තම සුරක්ෂිත කරගන්න අපේ සම නිරෝගීව පවත්වාගෙන යන්න ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අහිතකර ආහාර වර්ග ගැනීමෙන් සමට හානි වෙනවා. අධික උෂ්ණ ආහාර ගැනීම ඍජුවම සමට තමයි බලපෑමක් කරන්නේ. ඒතර අපි ආහාර රටාව පිරිසුදුකම ඔය වගේ දේවල් කරපුවාම අපේ සම නිරෝගීව පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා.